විද්‍යුතය තියෙන ටියුට් එක. හරිද? මේකේ දැන් ඔයාලගේ සමහර අයට තියෙන මෙසේජ් ආ ඉන්නවා. ඒ මෙසේජ් සෙට් එකට ගැලපෙන්න තමයි මේක කරන්නේ. තේරුණාද? පන්තියේ ආපයවුන්ට නෝට් එක ලියලා පිළිවෙලට වැඩේ කරලා තියෙන්නේ. හරිද? කම්පියුටර් කට්ටිය මොටිවේට් වෙන්න කියන්නේ. තේරුණාද? ඒ මොටිවේට් වෙන්න ගියා ආතල් ගන්න කියන්නේ. ආයේ ආතල් ඉවරලා දැන් ඇවිල්ලා ඉන්නවානේ. හරිද? ජවුට දාලා විද්‍යාවක් බෑනේ. සමහර වෙලාවට රෙකෝඩින් කොට ගෙනිලා අන්න ඒ වගේ ඒව නිසා තමයි මේක කරන්නේ. තේරුණාද? මගේ ආපු ළමයි මේක බලන්න ඕනේ නෑ. උන්ට මේ ටියුට් එක ඕනේ නෑ. උන්ට තියෙන්නේ සම්පූර්ණ කරලා තියෙන්නේ. හරිද? කම්පියුටර් කෙලවෙලා ඉවිලා ඉන්නවන්ට ටිකක් අන්න උන්ට තමයි මේක අල්ලගන්න. තේරුණාද? මේ පොත බලාගෙන එක ප්‍රශ්නයක් තමයි. හරිද? පොත බලාගෙන කරන්නේ මේකේ මම අතින් ලියපු නෝට් එකක් තමයි ඔයගලන්ට ඔය ටයිප් කරලා දීලා තියෙන්නේ. ඒතකොට ටයිප් කරපුවේ ටයිපින් මිස්ටේක්ස් තියෙන්න පුළුවන්. ඊළඟට විවිධ ආකාරයේ වාක්‍ය අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා කරෙක්ට් කරන්න මට වෙලා දෙන්නේ නැහැ. හරි කම්පියුටර් එකේ ලොගින් වෙලා අන්තිම මොහොතේ මට මේ ඔක්කොම බලලා ඉන්න විදියක් නැහැ. ඒ නිසා හරිද ඔය තියෙන නෝට් එකම මේකේ තියෙන නිසා තමයි මම මේකෙන් කියවන්නේ නෝට් එක. තේරුණාද? තියරි ඉගෙන ගන්න උන් දන්නානේ නෝට් එක ඇතුළේ නැතුවද කියන්නේ කියලා. හරිද? ඒ නිසා මේ දැන් මේක අද දැම්මට පස්සේ මේක උඩ නැටුම් තියෙන්න එපා. හරිද? මේක අද දැම්මම අද කරගන්නවා. තේරුණාද? අද කරගන්න බැරි නම් මේක ඉතින් ඊළඟ කයි එකේ කරගන්නවා. තේරුණාද? බලන්න. ධාරා විද්‍යුතය වරගේ බලන්න වාක්‍ය අඩුපාඩු තියෙනවා කියන්න ලියා ගන්න ඕනේ දැන් තියෙනවා නම් අඩුපාඩු ලියා ගන්න. මේ යටතේ විභව අන්තරයක් හේතු කොටගෙන ආරෝපණ ගලා යාම සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලබයි. මාධ්‍යයක් ඔස්සේ විභව අන්තරයක් ඇති කලද මාධ්‍යයන් සඳහාම ආරෝපණ ගලා නොයයි. මාධ්‍යයක් කරාම ආරෝපණ ගලා නොයයි. මාධ්‍ය ඔස්සේ ආරෝපණ ගලා යාම සඳහා එම මාධ්‍ය තුළ නිදහස් ඉලෙක්ට්‍රෝනසෝ නිදහස් අයන පැවතිය යුතුය. මෙවැනි මාධ්‍ය සංනායක මාධ්‍ය ලෙස හැඳින්වේ. දැන් බලගන්න කියන්නේ අපි කතා කරනවා ඔය ආරෝපණ සම්බන්ධව ධාරාව සම්බන්ධව කේස් තුනක්. හරිද? පළවෙනි එක අපි කියනවා සිත විද්‍යුතය. සිත විද්‍යුතය අපි කතා කරන්නේ මොකද්ද? ගලා නොයන ආරෝපණ. නැත්නම් ස්ථාවරව තියෙන ආරෝපණ ගැන. ඊට පස්සේ අපි කතා කරනවා ධාරා විද්‍යුතය ගැන. ධාරාවල අපි කතා කරන්නේ ගලා යන ආරෝපණ. හරිද? ගලා යන. ධාරාවදී ආරෝපණ දෙපැත්තටම ගලනවා. තේරුණාද? මේ පැත්තට ධන දාලා මේ පැත්තට ඍණ දැම්මොත් හරිද? ධාරාව ඒක ගලනවා. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ටික ධන දිහාට ගලනවා. ධාරාව ප්‍රතිවිරුද්ධතර ගලනවා. ඉලෙක්ට්‍රෝන ඍණ සිට ධනට ධාරාව ධන සිට ඍණට ගලනවා. අනිත් එක තමයි ඔයා මේකේ විභවය මාරු කරොත් එහෙම එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ටික නැවත ධන දිශාවට ගලනවා. ධාරාව හරිද? ධන සිට ඍණට ගලනවා. මේ ඉලෙක්ට්‍රෝන එක පැත්තකට ගලලා ධාරාව තව පැත්තකට ගලන්නේ මොකද කියලා ඒක කියලා දෙන්න. හරිද? දෙන්න යමු. එතකොට මේක තමයි ධාරා විද්‍යුතය. ඊට පස්සේ අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි ධාරා විද්‍යුතයයි ගත්තම තියෙන්නේ යම් ආකාරයක පොඩි වෙනසක්. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ කරන්ට් එක අපි මූලිකව පාලනය කරලා එක පැත්තකට ගලා ගන්නයි බලන්නේ. හැබැයි ධාරා විද්‍යුතයේ අපි මොකද කරන්නේ? කරන්ට් එක දෙපැත්තෙන් ඕන පැත්තකට ගලා ගන්න පුළුවන්. පාලනය කරන්න ඕන අපිට ප්‍රතිරෝධකයක් වගේ දාලා පාලනය කරගන්න පුළුවන්. පැහැදිලි කතාව? හරි. දැන් මේක ගත්තාම අපි කියනවා ධාරාව ගලා යන්න නම් ඒ අදාළ එකට දෙපැත්තේ විභවාන්තරයක් තියෙන්න ඕනේ. හැබැයි විභවාන්තරයක් තිබ්බ පළියටම ධාරාව ගලා යන්නේ නැහැ. විභවාන්තරයක් තිබූ පමණින් ධාරාව ගලා යන්නේ නැහැ. ධාරාව ගලා යාම සඳහා අපිට අවශ්‍ය වෙනවා මේක ඇතුළේ තියෙන එක්කෝ සචල ඉලෙක්ට්‍රෝන. එක්කෝ තියෙනවා මොනවාද? සචල ඉලෙක්ට්‍රෝන. එහෙමත් නැත්නම් මේක ඇතුළේ තියෙන ඕන අයන. හරිද? අයන හෝ
තේරුණාද? අයන හෝ සචල ඉලෙක්ට්‍රෝන නැතුව ධාරාවක් ගලා යන්නේ නැත. පැහැදිලි කතාව? රයිට්. බලමු අපි නෝට් එක. විභව අන්තරයක් ඔස්සේ ආරෝපණ ගලා යාමේදී කිසියම් හරස් කඩක් කරහා ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය හෙවත් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය විසින් ශීඝ්‍රතාවය ධාරාව ලෙස හැඳින්වේ. දැන් කියනවා මෙහෙම කතාවක්. බලන්න. දැන් ඔයාලට කියනවා මෙහෙම කතාවක්. අපි ගන්නවා ඒකක වර්ගඵලයක්. හරිද? මේ වර්ගඵලය කරම ගලනවා මොනවාද? Q ආරෝපණ ප්‍රමාණය. මේ ගලන Q ආරෝපණ ප්‍රමාණය ගලන්නේ කොයි කාලයකදීද? T කාලයකදී. එහෙමනම් මේ ධාරාව කියන්නේ හරිද? ඒකක කාලයකදී ගලන ආරෝපණ ප්‍රමාණය. Q කියන්නේ ආරෝපණ ප්‍රමාණය, T කියන්නේ කාලය. දැන් මෙයාගේ ඒකක කියන්නකො. Q කියන්නේ මොනවාද? Q කියන්නේ කූලෝම්. S කියන්නේ තප්පර. ඒකෙන් ගන්නවා මොකද්ද? කූලෝම් තප්පරයට. පැහැදිලි කතාව? right. මෙන්න මේක සර්කල් කරගන්න. දැන් කූලෝම් තප්පරයේ විතරද තියෙන එකම එකකය නෑ. ධාරාවට තව එකක තියෙනවා. හරිද? ධාරාවට තියෙන මොකද්ද? ඇම්පියර් කියන ඒකකය. ඔයාලට ඔකේ හිස්තැනක් ඇති. ඉස්සෙල්ලාම කිසියම් හරස් කඩක් සඳහා ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය හෙවත් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය ධාරාව ලෙස හැඳින්වේ කියන කැලල ඕක ඕගොල්ලෝ කොටු කරගන්න නැත්නම් හයිලයිට් කරගන්න. ඊට පස්සේ හිස්තැනේ මේක ලියා ගන්න. බලන්න පස්සේ ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය මේක කියනවා ගලා යන ධාරාව හරස් කඩට දරන්නා වූ අනුපාතය ධාරා ඝනත්වය ලෙස හැඳින්වේ. යාළුවාගේ අකුරු අඩුපාඩු තියෙනවා නම් ඊට පස්සේ ටයිපින් මිස්ටේක් තියෙනවා නම් හදා ගන්න. හරිද? දැන් අපි කියන්නේ මොකද්ද මේ ධාරා ඝනත්වය? J කියන සංකේතය ධාරා ඝනත්වය සමානයි ළමයි ධාරාව බෙදනවා අදාළ වෙන වර්ගඵලයෙන්. ධාරාව බෙදනවා අදාළ වෙන වර්ගඵලයෙන්. ධාරාවේ ඒකක ඇම්පියර්, වර්ගඵලය වර්ග මීටර. එහෙනම් ඇම්පියර් වර්ග මීටරයට කියන ඒකකයෙන් අපි දක්වන්නේ කොහොමද යාග? හරි බලා ගන්න. සන්නායක මාධ්‍යයක් තුළින් ධාරාව ගලා යන ආකාරය මේ සඳහා ලෝහ මාධ්‍යයක් තෝරාගෙන ඒ හරහා විභව අන්තරයක් ඇති කරයි. දැන් අපි තෝරගන්නවා පොතේ ලෝහයක්. මෙන්න මේ ලෝහ මාධ්‍යයක් තෝරගන්න. හරිද? මේ තෝරගන්න මාධ්‍යයේ මේ පැත්තට දෙනවා ධන විභවයක්, මේ පැත්තට මන් දෙනවා ඍණ විභවයක්. හරිද? දැන් ඔයාලට උතන ඉස්සරහ තියලා ඇති. ඔය ඉස්සරහේ තමයි ඔයා දාගන්න ඕනේ. හරිද? දැන් මට තියෙනවා ඉලෙක්ට්‍රෝන. මේ ලයන් එහෙම නෙමෙයි ඉලෙක්ට්‍රෝන. මොකද මොඩ හැදන්න ඔය ලයන් කියලා දාගන්න.
ඉලෙක්ට්‍රෝන දෙනවා. මධ්‍යප්ලාවික ප්‍රවේගය බෙදෙනවා කාගෙන්ද? D වලින්. තේරුණාද? සන්නායක මාධ්‍යයක ධාරාව සඳහා සහභාගී වන නිදහස් ඉලෙක්ට්‍රෝන සඳහා ප්‍රකාශය පහත පරිදි ලබාගත හැක. එනම් සන්නායකයේ ඒක පරිමාවක් තුළ අන්තර්ගත වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හෙවත් නිදහස් ආරෝපණ වාහක ඝනත්වය n සන්නායක කරහා විලෝ අන්තරයක් ඇති කළ විට ඉලෙක්ට්‍රෝන විභවය අඩු ප්‍රදේශයේ සිට වැඩි ප්‍රදේශයට ගලා ගියද ධාරාවේ දිශාව ලෙස ගනු ලබන්නේ ඉලෙක්ට්‍රෝන ගලා යන දිශාවට විරුද්ධ දිශාවයි. අපි අර කතා වෙච්ච කැලල මේ අනුව ධාරාව සඳහා ප්‍රකාශනය පහත පරිදි ලබාගත හැක. මේක දාගන්න ඉස්සනේ. හරි. ආයෙත් පාරක් බලාගන්න. ඉලෙක්ට්‍රෝන දෙනවා සන්නායකයක් ඇතුලේ සන්නායකයේ වර්ගඵලය කැපිටල් A හරිද? I සමානයි මේ සූත්‍රෙට නැහැනේ කියද? හරි. මේක ධන මේක ඍණ. ඉලෙක්ට්‍රෝන ගලන්න පටන් ගන්නවා කොයි පැත්තටද? ධන පැත්තට. ධාරාව ගලනවා කොයි පැත්තටද? ධන සිට ඍණට. තේරුණාද? දැන් පද ටිකක් හඳුනා ගන්නවා. V කියන්නේ මධ්‍ය ප්‍රාවිත ප්‍රවේගය, E කියන්නේ මොකද? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය, N කියන්නේ නිදහස් ආරෝපණ කියන වාහක ඝනත්වය. දැන් මම n සමානයි vt ගේ වාරයක් n. vt කියන්නේ මේක මේ ප්‍රවේගය වැඩි කිරීම කාලය සමානයි මේ අදාළ දුරට. වැඩි කරනවා ඒ වලින් මේ හැම වෙලේම පදමඩ පරිමාවෙන් වැඩි කරනවා නිදහස් ආරෝපණ වාහක ඝනත්වය. මට එතකොට හම් වෙනවා මොකද්ද? මට එතකොට හම් වෙනවා ආරෝපණ ප්‍රමාණය. මේ ආරෝපණ ප්‍රමාණය Q සමානයි NE ආරෝපණ ප්‍රමාණය. හරිද? එතකොට මේකේ VTA n වාරය E කියන එක හරිද? මම ආදේශ කරනවා I සමානයි V0. එහෙනම් මෙතන D ට D කැපෙලා යනවා. ඒකකින් යනවා මට මොකද්ද? I සමානයි V E n සහ A. තේරුණානේ? දැන් මෙහෙම ලියුවම මයිසලකම මෙහෙම ලියුවම සමහර අයට දුක්ඛයි. ඇයි? උගානලා කියන්නේ මොකද? මෙයා. අය සමාධි හරි අවුලක් නැහැ. අනායි පාරක් කියනවා අවුලක් නැහැ. මේකත් එකයි මේකත් එකයි. තේරුණාද? එහෙම අවුලක් නැහැ. මොකද මීට වඩා ඒවා කියනවා මේ ධාරා විදිහට යන්න ඕනේ. අය සමානයි වෙනවා කියන්නේ ධාරා විදිහට මේ වල සාරවතෝ බද්දාරේ මොකක් හරි එකක් නෙමෙයි. තේරුණාද? හරි. බලන්න මේකේ සන්නායකයක අග්‍ර අතර විභව අන්තරය සහ ධාරාව අතර සම්බන්ධය. මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළේ ඕම් නැමැති විද්‍යාඥයාය. මුලින්ම මේ ගැන අදහසක් ඉදිරිපත් කළේ කවුද? ඕම් කියන විද්‍යාඥයා. තේරුණාද? එතකොට ඕම් නියමය උෂ්ණත්වය වැඩි බාහිර සාධක නොවෙනස්ව පවතින විට සන්නායකයක අග්‍ර අතර විභව අන්තරය ඒ තුලින් විද්‍යුත් ධාරාවට අනුලෝමව සමානුපාතික වේ. බලපන්. මොන නේද සංඥානිකය. හරිද? මේකේ ධාරාව යනවා. මේ ධාරාව ගන්න පටන් ගන්න. ධාරාව ගන්න මොකදන්නේ? විභවාන්තරයට අනුලෝම සමානුපාතිකයන් හද ගලාගෙන යන ධාරා. දවම කියන්නේ සමාන දාගන්න බෑ. ඒක නියතයක් දා. නියතේ තමයි මොකද? ප්‍රතිරෝධය V සමානයි මොන ප්‍රතිරෝධයේ නියතේ මොකද? R ධම්මා I. සූත්‍රේනවා ඔයාලා ඔලේ කාලේ ගණන් කරලා දිනවා V සමානයි I R. පැහැදිලිනේ? මේකේ ආර්යano සන්නායකයට අදාළව නියතයක් වන අතර එය සන්නායක මාධ්‍යයේ ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි. මේ මැනීම සඳහා ඕම් නැමැති ඒකකය භාවිත කරයි. ඕම් නැමැති ඒකකය කියන තැන මෙොට් එකේ
දාගන්න මෙන්න මේක සංකේතය ඕම් සංකේතය දාගන්න. තේරුණාද? ඕම් සංකේතය දාගන්න. දැන් මේක කරන්නේ මගේ මුලින් ඉඳන් ආපුවට නෙවෙයිනේ. හරිද? මේ ළඟදීම ටිකක් ආවනේ. උඹට තියරේ නෑනේ. උන් මොටිවේට් වෙලා විතරයි. තේරුණාද? සාමාන්‍යයෙන් සෙට් එකක් කියනවා තුඹක කේන්ද්‍රය ගන්න දේවක මාත් කියලා. හරිද? අනේ අපේ එනවා. හරිද? ඇවිල්ලා අපේ ආව දැන් කොහොම මොකද දාන්නේ? සාමාන්‍යයෙන් සෑහෙන මොටිවේට් වෙලා මේ මොටිවේට් වෙලා නැති උන්ට වෙලා නැති ගන්න හදන්න බැරි විතරයි. හරිද? සෑහෙන මොටිවේෂන් දේව ගන්න හදන්න බෑ. හරිද? මේක විදිහට පිස්සු කියලා අපිට ඇවිල්ලා ඉන්නේ. හරිද? මේ පිස්සු කියලා ඇවිල්ලා ඉද්දි දැන් මේක අදායට අප්ලෝඩ් කරනවා නම් හරිද? අදායට අප්ලෝඩ් කරනවා නම් එක බලපිය. මොකද ආයි මට දවස් කියන්න එපා අනිද්දා බලන්න මෙහෙමයි කියලා. අදාය දැම්මොත් එක බලපිය. ඒත් ඔපිට ගොඩ ගහ ගන්න කාලයක් නැහැ. මොකද බල වැඩ කරලා නැහැ. මගේ උන්ට මම මේ වෙද්දි පේපර් 24ක් කරලා දෙනවා. හරිද? පේපර් 24ක් කරලා දෙනවා. මේ 24 කොයි වගේ කොලිටි කියලා මගේ උන් දන්නවා. අම්සලා කරලා දෙන්නේ කියනම පේපර්ස් 18යි. ඒ 18 කොලිටි මම කියන්න ඕනේ. හරිද? අම්සලා මගේ ඉස්සරහට තියපාන්න ගන්න බෑ. මේ මගේ වෙලේ තියපාන්න ගන්න බෑ. හරිද? ඔය අම්සලාගේ අය ඕන අයගෙන දෙනවා මගේ පේපර් කරලා දෙන්න කරන්න බෑනේ. හරිද? ඒ නිසා මේ අම්සලාගේ මට්ටමයි මගේ මුලින්ම ආපුගේ මට්ටමයි තේරුම් ගන්න. අම්සලාට ඒක කරගන්න බැරි නිසා අනිකේව ඵලේ හරිද? වාර වැඩේ කරගන්න එක අනිකේව ඵලේ නෑ. ඒක අනිකේව කරගන්න එපා. හරිද? අම්සලා පාඩුව වැඩි කරගන්න. අනික මේ විද්‍යාලයේ ප්‍රශ්නයක් තියපා නෝට් පොත් ඉල්ලුවම නෝට් දෙන්නේ නැහැ කියලා. හරිද? මේ නෝට් පොත් ඉල්ලුවම නෝට් දෙන්නේ නැති මම දෙන්නේ වා කියලා කියන නිසා. මම කියලා දෙන්නේ මගේ නෝට් පොත් දෙන්න එපා එකටවත්. ඇයි? දැන් මේ ගම්පායේ 2026 ළමයි. හරිද? උගේ ඉස්කෝලේ සර්වර් ගන්නට මගේ නෝට් එක. හරිද? මගේ ආන්තර විද්‍යාව නෝට් එක තමයි ඉස්කෝලේ සර්වර් ගන්න. හරිද? පස්සේ ගලව මගේ මොනවා වැඩි කියලා ළමයි එක්කගේ පන්තියේ. හරිද? අපේ වෙන්නේ නැහැ. ඒ නිසා මම කැමති නෑ නෝට් ටික යනවා. දැන් මේ නෝට් තියරි නෝට් එකක් උගන්වන්නදී වෙනම ඉතිරකට දාන්නේ ඒකයි. මොකද අනිත් කිසිම ගැටලුවක් මට ගොඩවන්න ඕනේ නෑ. මගේ නෝට් එක සම්පූර්ණයි. ඒක මගේ ළමයිට දෙන්නේ. හරි කම්පියුටර් කෙරෙන දානවා මේමයි දාන්නේ. ඒක පිස්සු වෙන්නේ නැතුව වැඩ කරනවා. මොකද මේ තමන්ට අනිත්‍යව තේරුම් ගන්න. හරි? කම්පියුටර් උත්සාහ කරන වෙලාව නෑ. හරි? තමුන්ට අනිත්‍යව තේරුම් ගන්න වැඩ කරනවා. දැන් කම්පියුටර්ගේ උන්ට තාම මගේ පේපර් වල යන්නේ पेपर 8 මගේ යන්නේ 24 හරි අපිට කැපිටල් දාගන්න ඕනේ දැන් පයිලා ගෙනින්න එපා මම කියවනේ මගේ යන්නේ වාසිය මම ගන්නවා කියලා එහෙනම් මාත් ටික වැඩ කරනවා මේ කොකෝම දාන්න දාන්න එපා හරිද මම කියලා දෙනවා සමුදේ මරුණා පෙට්ටි ඉඳන් පත් තියෙනවා එච්චරයි කතාව හරි ක්ලියර් කරනවා හරි බලන්න සන්නායකයක ප්‍රතිරෝධය රඳා පවතින සාධක සන්නායකයක ප්‍රතිරෝධය රඳා පවතින සාධක සන්නායකයක ප්‍රතිරෝධය සාධාරණ ද්‍රව්‍ය මත සන්නායකයේ දිග සහ හරස්කඩ මත සන්නායකයේ උෂ්ණත්වය මත රඳා පවතී. එතන මේක රඳා පවතින මොනවාද? දිග මත හරස්කඩ මත ඊළඟට කියන මොකක්ද? දැන් බලන්න. උෂ්ණත්වය මත සාධාරණ ද්‍රව්‍ය දිග හරස්කඩ උෂ්ණත්වය. මේක අපි ගන්නවා මෙහෙම. ප්‍රතිරෝධයට අනුලෝම සමානුපාතිකය මොකද්ද? අනුලෝම සමානුපාතිකය මොකද්ද? දිග. ප්‍රතිලෝම සමානුපාතිකය මොකද්ද? වර්ග ඵලය. තේරුණාද? මේකෙන් අපි සූත්‍රයක් ගන්නවා R සමානයි ρ L බෙදීම A. R සමානයි ρ L බෙදීම A. ρ කියන්නේ මොකද්ද? මේක ලියා ගන්නකො රො කියන්නේ කියලා දෙන්නනේ. මේක ලියා ගන්න.
හරි. රෝ කියන එක ලියා ගන්න. මෙහි රෝ යනෝ මාධ්‍ය ප්‍රතිරෝධතාවය වේ. මෙහි රෝ යනෝ මාධ්‍ය ප්‍රතිරෝධතාවය වේ. right. අපි රෝ කරගමු. නේ මේ ටික දැම්මානේ. මේ ටික දැම්මාට පස්සේ අර වාක්‍ය තියෙන්නේ. හරි. දැන් රෝ කරගමු. රෝ කරගමු මොකද වෙන්නේ? R වැඩි කිරීම A බෙදීම L. දැන් මොනවා ගන්න පුළුවන්ද අපිට මේකේ? ඒකක ගන්න පුළුවන්. හරිද? රෝහි ඒකක. රෝහි ඒකක ගත්තාම R කියන්නේ මොනවාද? ඕම්. ප්‍රතිරෝධය ඕම්. A කියන්නේ m වර්ගය. බෙදුවා කාගෙන්ද? m ගෙන්. m ට m වර්ගය එකක් කැපෙනවා. කැපිලා ගියාට පස්සේ නම් මොකක්ද? රෝවල එකකය. හරිද? ඕම් මීටර්. හරිද? ලියාගමු. රෝ කියන්නේ මාධ්‍ය ප්‍රතිරෝධතාවය කියලා ලියන්න. ගාන ටයිප් කරලා තියෙන්නේ. right. ප්‍රශ්න ටයිප් කරලා තියෙන්නේ. දෙක right. ගානක් දීලා තියෙනවා. බලන්න. L දිගටි කම්පියක ප්‍රතිරෝධය R වේ. මෙම කම්පිය බාහිර බලයක් යොදා 2L දිගකට ඇද්ද විට නව ප්‍රතිරෝධය ගණනය කරයි. හරිද? මෙම කම්පිය බාහිර බලයක් යොදා 2L දිගකට ඇද්ද විට නව ප්‍රතිරෝධය ගණනය කරයි. හරි. ඔන්ලයින් වලට ගවන්නේ කට්ටිය ගෙදර ඉඳන් ගණන් හදන්න. හොඳයි? හරි. වීඩියෝ එක බලන්න පෝස්ට් කරලා ගාන හදා ගන්න. හරි. බලන්න. අවශ්‍යක. දැන් අපිට දීලා තියෙන සන්නායකය මෙයාගේ දිග කොච්චරක්ද? L දිග. හරිද? දැන් මොකද වෙන්නේ? මෙයා වදිනවා. කොච්චර දිගටද වදින්නේ? L ගුණනවා කියන්නේ දෙකෙන් L දෙකෙන් ගුණ වෙන්නේ වර්ගඵලය මොකද වෙන්නේ? දැන් මෙයාව මෙන්න මෙහෙම මේ කොටසම ඇදෙනවා. ඇදුනට පස්සේ මොකද වෙන්නේ? මෙයා මෙතෙන් දෙනවා ඉතිරි විභාගෙ මෙහෙම. හරි. මෙයාගේ වර්ගඵලය මේ බෙදීම 2යි දිග L මෙයා කියන්නේ දිග 2යි L පැහැදිලිනේ? හරි. දැන් මට කියන්න සූත්‍රය දාන්න හැටි. දැන් ඔයා L විතරක් වෙනස් වෙනවා කියලා දාන්න හදන්න ගත්තොත් වැඩි වර්ධිනවා. L දෙකක් වෙද්දී වර්ගඵලය භාගයක් ගන්න. L තුනක් වුණොත් වර්ගඵලයේ බෙදීම 3ක් වෙනවා. L හතරක් වුණොත් වර්ගඵලයේ බෙදීම 4ක් වෙනවා. L පහක් ඒ බෙදීම 5ක්. L 6ක් ඒ බෙදීම 6ක්. තේරුණාද? right. මේවා MC එකේ හොඳේ. අපේ සූත්‍රය R සමානයි රෝ L බෙදීම A. දැන් වෙනස් වෙලා තියෙන්නේ මොනවද කියන්නේ? වෙනස් වෙලා තියෙනවා මේවා. R dash නේ රෝ L කීයෙන් වැඩි වෙලාද? දෙගුණකින් වැඩි වෙලා. වර්ගඵලය A බෙදීම 2ක්. දැන් බෙදීම දෙක මොකද වෙන්නේ? අරයට තියෙන බෙදීම දෙක. දැන් මේ බෙදීම දෙක මොකද වෙන්නේ? ලාභයට යනවා. ගණන් මම මේ ඔයගොල්ලෝ ගණන් ප්‍රශ්නයක්ද? හරි. එතකොට R සමානයි රෝ 4යි L බෙදීම A. R dash උනේ. R dash කියන්නේ රෝ L A වාරයක් 4. දැන් මට කියන්නකෝ රෝ L කියන්නේ මොකද කියලා? රෝ L බෙදීම A කියන්නේ R එක. එහෙනම් ඇත්තටම R dash 2L දිගකට ඇත්තම ප්‍රතිරෝධය කී ගුණයක් වෙලාද? කියන්න. 4 ගුණයක් වෙලා මූල අවස්ථාවයි. පැහැදිලි කළා කියලා.
සන්නායකතාවය. හරිද? සන්නායකතාවය සංකේතය සිග්මා. හරි. ලියා ගන්න දැන් මේ නෝට් එක දීලා තියෙන්නේ ප්‍රතිරෝධතාවයේ පරස්පරය සන්නායකතාවය ලෙස හැඳින්වේ. ප්‍රතිරෝධතාවය කියන්නේ රෝනේ. දර සන්නායකතාවය කියන්නේ මොකද? එක බෙදීම රෝ. තේරුණාද? සන්නායකතාවය S प्रतिरोधे परस्परय सन्नयनतावे लෙස හැඳින්වේ. प्रतिरोधे परस्परය සන්නයනතාවය ලෙස හැඳින්වේ. ඒකට දාගන්න S සමානයි එක බෙදීම R. S සමානයි එක බෙදීම R. right. प्रतिरोधය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම. උෂ්ණත්වය වැඩි වෙන විට සන්නායක ප්‍රතිරෝධය වැඩි වේ. සාමාන්‍යයෙන් සන්නායක ප්‍රතිරෝධය වැඩි වීම ප්‍රකාශ කරනු ලබන්නේ සෙල්සියස් අංශක බිඳුවේ ප්‍රතිරෝධයට සාපේක්ෂව. දැන් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරිද? ඒ වැඩි වෙන එක අපි කතා කරන්නේ කාට සාපේක්ෂවද? සෙල්සියස් අංශක බිඳුවේ ප්‍රතිරෝධයට සාපේක්ෂව කී ගුණයක් වැඩි වෙනවද කියලා. තේරුණාද? බලාගන්න. R naught කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේ ප්‍රතිරෝධය. හරිද? R theta කියන්නේ theta උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. දැන් මම මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්නවා. හරිද? R theta ඍණ R naught. මේ කියන්නේ මොකද? theta උෂ්ණත්වයේ ප්‍රතිරෝධය සහ R naught අතර තියෙන මොකද්ද වෙනස? මේක අනුලෝමව සමානුපාතිකයි. හරිද? කාටද? අනුලෝමව සමානුපාතිකයි R naught. හරිද? ඊළඟට R theta ඍණ R naught. ආයත අනුලෝමව සමානුපාතිකයි කාටද? උෂ්ණත්වය. තේරුණාද? ඕකෙන් අපි ගන්නවා R theta ඍණ R naught අනුලෝමව සමානුපාතිකයි R naught. දැකලා පුරුදුයි වගේනේ. මතකද උඹලා දිග ප්‍රසාරණය වර්ගඵල ප්‍රසාරණය පරිමාණ ප්‍රසාරණය ඔයගෙම තමයි. මතක නැන්නේ. මොකද සාමාන්‍ය ක්‍රමයේ මතක නැතිනම් මොකද ඒ අමාත්‍යංශයෙන් ගෙදෙට් වෙනවා. ඒ වගේ එකට විභාගයට යන්න දුන්නේ කියලා හොයන්න. තේරුණා? ඊ මට්ටමේ ඉස්සරහට ගලගන්නකො. ගමනම ලයිට් දාන්න පුළුවන්. තේරුණා? ගමනම ලයිට් දෙන්න බෑ. පොඩි ඉස්සරහට ගන්න නැහැ. W ගානේ හතරක්. ඉංග්‍රීසි වලට W ගානේ පුරාණ මරමේ. කොහොමද යන්නලදී? ඒ W දෙන්නේ නැහැ මම දැන් මට මතක නැහැ. W දෙනවා ඉතරේ කමන්න ඉතරයි W ගානේ. දෙන්නේ W. ඒකනේ ලකුණු. හරි. ඊළඟට W ගානේ වටිනවා. ගමනම ලයිට් දෙන්න පුළුවන් ලංකාවේ ලයිට් නැති වම්බර කියලා ලයිට් දීලා පුළුවන්. මේ වගේ එකක් කලින් ඉගෙන ගත්ත එක මතක නැත්නම් හරිද? ගමනම ලයිට් දෙන්න පුළුවන්. බෑ. විදුලි බලවන්නේ කොම්ප එක දුවයි. හරි. බලන්න. R theta ඍණ R naught සමානයි දාගන්නවා නියතය alpha R naught theta. හරි. ඕකවල වශයෙන් බලමු දැනගන්න. විදුලි බලවන්නේ W වර්ගවන්නේ ඒකත් අපි කතරගම පුරාණ W තෝපි ඒගාපි වඩුකෑලිය තෝපේ නිමත් ගන්න නැද්ද? හරි. ඉතින් theta උත්තර කරගන්න. හරි. R theta උත්තර කරගන්න. R theta උත්තර කරාම R naught ධන R naught alpha theta පොදු පදේ දිහට ගන්න O level ගන්න. බැරි නම් ගෙදර හිටපන්. එක ධන alpha theta. හරිද? R theta සමානයි R naught එක ධන alpha theta. තාපේ ඔය ඉගෙන ගත්තා. මොකද මේ වගේ සිද්ධියක්. L theta සමානයි L naught එක ධන alpha theta. හරිද? A theta සමානයි A naught එක ධන beta theta. beta සමානයි 2 alpha. ඊළඟට B theta සමානයි A naught එක ධන කේවම එක ධන gamma theta gamma සමානයි 3 alpha. හොඳයි. මම කියන්නේ මොකද ඒක වැටගෙන අහන්න ඉන්න බෝක් එක. ලියාගන්න ඕක.
හරි. හරි ආයි පාරක් බලා ගන්න. ඔය තියෙන ගානේ තියෙන්නේ සෙල්සියස් අංශක 10 දී ප්‍රතිරෝධය 50යි ඇල්ෆා සමානයි 2 වරක් 10 ඍණ 3යි. හරිද? සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය පැහැදිලිනේ. ඒකෙදී r θ සමානයි r නෝට් 1 ඇල්ෆා θ අපේ සූත්‍රය. හැබැයි අපිට කවුරු දීලා නැද්ද? r නෝට් දීලා නෑ. ඒ නිසා මම මොකද කරේ? මෙතනින් සෙල්සියස් අංශක 30 දී එන අගය දාලා හරිද r නෝට් සොයාගත්තා. සෙල්සියස් අංශක 30 දී එන අගය දාලා මොකක් කරාද? r නෝට් එක හොයාගත්තා. r නෝට් සමානයි මොකක්ද? 50 වෙදීම 1.02යි. කොහොමද මේ r θ 50යි කියලා මට දීලා තියෙනවා. r නෝට් මම හොයාගන්න ඕනේ. එක ධන දෙවරක් 10 ඍණ 3 වරක් 10. r නෝට් සමානයි 50 බෙදීම 1.02යි. ඊට පස්සේ මම මේකෙන් ගත්තා හරිද r θ සමානයි r නෝට් එක ධන ඇල්ෆා θ ආපහු පාරක් අරගෙන r නෝට් වෙනුවට 50 බෙදීම 1.02 දාලා සූත්‍රය හදාගත්තා. මට ආවා 53 බෙදීම 1.02යි. ඒ කියන්නේ 51.9යි ඕම් තමයි මොන අගේද? r θ p අගේද? සෙල්සියස් අංශක 30 දෙන අගය. පැහැදිලි නේද? හරි. දැන් බලමු මම මේක දෙවෙනි ක්‍රමයට හදාගන්නේ කොහොමද කියලා. හරි බලමු දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමයට බලාගන්නේදී මම එකපාර සූත්‍ර දෙක ගන්නවා. හරි මම එකපාර සූත්‍ර දෙක ගන්නවා. r 10 සමානයි r නෝට් 1 10යි ඇල්ෆා. හරිද? මම දෙවෙනි එක ගන්නවා r θ සමානයි r නෝට් 1 30යි ඇල්ෆා. හරිද? මම මොකද කරන්නේ? දැන් r නෝට් ඕන කපා ගන්න පුළුවන් ඈ. 1යි 2යි. දැන් මොකද කරන්නේ? 1 බෙදීම 2. 1 බෙදීම 2 කියන්නේ r 10 බෙදීම r θ සමානයි 1 10 ඇල්ෆා 10 ඇල්ෆා බෙදනවා 1 30 ඇල්ෆා 30 ඇල්ෆා. දැන් මට සුළු කරගන්න පුළුවන් මම r 10 නේ නගය දානවා. r 10 වගේ 50යි. එහෙමනම් 50 බෙදීම r θ සමානයි 1 ධන මෙතන 10යි ඇල්ෆා මෙතන 1 ධන 30යි ඇල්ෆා. ඇල්ෆා වලට අගය දෙකවරක් 10 ඍණ 3 දීලා තියෙනවා ඒ දාලා සුළු කරගන්න. එකපාර දාමු. මේ දාන්නේ දෙවරක් 10 ඍණ 3 හරිද? ඒතර මම දානවා වැඩි කිරීම දෙකවරක් 10 ඍණ 3 වැඩි කිරීම දෙකවරක් 10 ඍණ 3. ඕකෙන් ඔයාට අර අගේම ගන්න පුළුවන් r දෙකට 52.9යි ඕ. හරි මේක ලේසි. හරිද? ඔගෙනින් කැමති දෙයක් කරගන්න. මොන වටේ අත දාලා නහය අල්ලගත්තා. හරිද? එකපාර නහය ඇල්ලුවත් අහු වෙන්නේ නහය. ගත වෙන වෙලාවයි ආයාසය තමයි වෙනස් වෙන්නේ.